හරිෝ මගේ යාළුවනේ මොකද වෙන්නේ කාලයකට පස්සේ බ්ලොග් එකක් දාන්න ඕනේ කියලා හිතුණා. ඒ හිතුනේත් මේ උදේ මට හැරුණා 4ට විතර. 4ට විතර හැරලා පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඇවිදලා තින්නකොට කල්පනා වුණා දවසේ විලාසෙට නැගිට එකේ ඔන්න ඔය බ්ලොග් එකක් කරනවා කියලා. දැන් නම් වෙලාව 5:00යි. ඒ උනාට එළිය වෙලා තින්නේ. බලමු අද මොකද වෙන්නේ කියලා. එළියට ආවෙලා මම ගත්ත මේක ග්‍රීන් ටී එක. කල් දන්නේ කල් බීලත් නැති නිසා ගත්ත බලන්න අර ලොකු කේස් එක ගන්න. ඉතින් ග්‍රීන් ටී කලින් බීලත් නැහැ. අද තමයි මම try කරේ first time. අවුලක් නැහැ. ඉතින් හොඳයි. දේපාන්දර. මං හිතන්නේ මං දැන් අවුරුද්දකින් විතර vlog එකක් දැම්මේ නැහැ. දාන්න එහෙම අදහසක් තිබ්බෙත් නැහැ. වෙලාවක් තිබ්බෙත් නැහැ. ඉස්සරහට ඒ කියන්නේ මේ ළඟදී ඉස්කෝලේ අපේ සෙන්සි අපේ තියෙන පන්ති පාර ටීචර් නට්සු යසුමිය තිබ්බයි කියන්නේ මේ දැන් පටන් ඉස්කෝලේ පටන් ගෙනත් දැන් මාසයක් විතර වෙනවා. දැන් තව ටික දවසකින් ආයෙ නිමාඩුවක් තියෙනවා. එයා අපිට ගෙදර වැඩක් විදිහට දුන්නා නිකන් මේ කියන්නේ ජපන් වලින් කතා කරලා vlog එකක් කරන්නයි කියලා. ඒක පෙන්නුවට පස්සේ මේ කට්ටිය ඇහුවා මම YouTube කරනවද අරකද මේකද මෙහෙමයි කියලා ඇහුවා. ඊපස්සේ මං කෝ channel එක ගන්නම් තියෙනවා. ඉස්සර නම් වීඩියෝ දැම්ම දැන් දාන්න නැහැ. එහෙමයි කියලා. ඊට පස්සේ කට්ටිය කිව්වා ආයෙ කරන්නේ එහෙමයි කියලා. ඒකත් ඔළුවේ තිබ්බා. බලමු ඉතින් නේ. මම එහෙම කතා කර වීඩියෝ කරලත් නෑ කලින්. එහෙම දෙන්න නෑ අකෝ කරනවා. ඇත්ත ටිකක් කිව්වා. මේ මොකද වෙන්නේ ඉතින් මේ පේනවනේ කොණ්ඩවල් වගේ කොණ්ඩේ කපන්න ඕන ඉස්සරහට කොහොමද ඉන්ටර්විව් යන්න තියෙනවා සෙම්මෝ ඒ කියන්නේ ඊළඟට යන්න තියෙන ඉස්කෝලේ. එතකොට ඉතින් කොහොමද මේ කොණ්ඩේ රැවුල ආයෙ කැපෙනවා බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. මේ මෙතන මේ පාර හදනවා. හරි දැන් මේක හදන්න ගත්තේ ඊයේ රෑ මං එනකොට මෙතන ඔක්කොම හාරලා මේව කරලා තිබ්බේ. දැන් මම ඉතින් ආවා. මේ එතකොටත් මේ පාර රස්නේ කියන්නේ එළි වෙනකොට පැය 6කින් විතර පාර හදලා ඉවරයි. මෙතන ඉස්සරහා තියෙන මැක්ඩොනල්ඩ් එකේ තමයි මං දෙවණියට වැඩ කරේ මෙහෙට පාර්ට් ටයිම් එක. ඔයගොල්ලෝ කලින් වීඩියෝ මේ YouTube එකේ දාලා තිබ්බ කලින් වීඩියෝ එක බලලා තියෙනවා පොඩි කෑල්ලක් ඇති මම මේකේ වැඩට යනවා වැඩ ඉවර වෙලා එනවා. අර හනවි කියලා වීඩියෝ එකක් තියෙනවා අන්න ඒකේ තියෙන ඒ කාලේ මම වැඩ කරේ මේකේ. ඒ පාරේ පළවෙනි කස්ටමර් මගියා මම. තාම පාර ඇලෙනවා. සරප්පු දෙය ඇල්ලුවා බයෙන් ආයෙ කරපුවා කියලා වගේ ඉතින් මල මගුලක් කරා. දැන් කියන්න එපා ජපානයේ ඉන්න කට්ටිය අපි ඔය දැකලා තිනෝ මෙහෙම තමයි මෙහෙමයි කියන්න එපා. කවුරුන් නොදන්න කෙනෙක් බලනවනේ. ඒක ඇත්තට බලන්න තමයි මේක දාන්නේ. හරිද? මට කියන්න එපා නම් මම. දැන් ඉතින් 9:21යි. මොහොයි කාලා. රෙදි ටිකක් තියෙනවා වෙලෙන් දාන්න. රෙදි වෙලෙන් දාලා ඒ පාර නාලා ඉස්කෝලේ යන්න තියෙනවා. ඉතින් දැන් උයන්න කන්න කලින්. උයන්න මේක තියාගන්න. උයන්න කියන්නේ මං ඊයේ කොත්තුවක් හැදුවා හරිද? ඊයේ කොත්තුවක් හැදුවා. ඒ කොත්තුව හදන්ති හදපු චිකන් එක තියෙනවා. කොත්තු ටිකක් තියෙන දැන් ටික කානවා මුලින්ම බත්තයක් ගන්නවා. මම එහෙම හාල් ටික දාලා තියෙනවා. අර හුණ්ඩු දාලා මයින්නවා එහෙම කතන්දරයක් නැහැ. අස්සේ හාල් හොදා. දැන් මේකයි සීන් එක හරිද? බත් එක තව විනාඩි 7කින් හරියනවා. ඊයේ රෑ හදපු චිකන් තියෙනවා. දැන් මම හදන්නේ පරිප්පුවක් හදලා බත් කන්න. දැන් පරිප්පුව හදන්නේ. පරිප්පුව නම් දැන් හරි. බත් එකත් හරි.
දැන් තියෙන්නේ කන්න. එන්න කන්න තමයි තියෙන්නේ. පේනවාද දුම දානවා බත් එකේ. මම පෙන්නන්න පොඩ්ඩයි. පරිප්පු තියෙනවා, ඊයේ හදපු චිකන් තියෙනවා, බත් තියෙනවා. ඕක තමයි මෙහි කෑම. ඒකේ වෙන වෙනමත් හදන ලේසියට හදන්න ඉතින් මේ දෙක තමයි. බලමු කාලා කොහොමද කියලා. ලොකු සීන් එකක් නෑ. කන. 11 වෙලාව. මම 12 මාට යන්න ඕනි ඉස්කෝලේ. ඉස්කෝලේ තින්නේ එකයි කාලේ ඉඳන්. ඉගෙන කරගෙන ඉවරයි කොණ්ඩේ තාම චුට්ටක් තෙතයි. දැන් පොත් බෑග් එක ලිස්ට් එකක් ස්නික් පටක් යන්න ඕනේ. පරක් වෙලා තියෙන්නේ. බෑග් එක ඉස්ති කරගන්න තියෙන්නේ. ඔව් බෑග් එක. යන්න පටන් ගත්තා. විනාඩි 5ක් විතර ඇවිල්ලා යන්න ඕනේ ස්ටේෂන් එකට. දාඩියත් එක්ක තමයි කරන්න බෑ. තව කොහොමද තව ටික දවසක් යද්දී දාඩිය අඩුවේ. සීතල එනවා. දැන් තවත් එමිට පොඩ්ඩක් ක්ලයිමේට් චේන්ජ් වෙන්න පටන් ගන්න තියෙන්නේ. සීතල ආවට පස්සේ ඉතින් සීතල දැන් ඉතින් රස්නේ තාම. स्कूल अवेला ड्यूटी पढ़ाएं एक काल पटांगा वो अपने सेंस के साथ कोहे ड्यूटी मेरा पंती මේක තමයි ස්කෝල් රූෆ් টොප් එක. ඉතින් ගොඩක් වෙලාට මෙතනට එනවා. මේක ආවට පස්සේ මෙන්න මෙහෙම view එකක් තමයි තියෙන්නේ. ආන්නර ඇතින් මේ පේනවද කො? මෙන්න මෙතන. ඒ තියෙන්නේ ස්කයි ට්‍රී එක. මම තමයි මෙන්න මෙහෙම පේනවා. මම ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ වීඩියෝ කැල් ටිකක් දාන්න. උගන්නනකොට ෆෝන් එක අල්ලන් ඉන්න හම්බෙන්නේ නැහැ වැඩි වෙලාවක්. ඊට පස්සේ ඉස්කෝලේ ඉවරලා දුවන්න තමයි තියන්නේ වැඩට. මම වීඩියෝ කැල් ටිකක් දාන්නම් කතා කරන්නම් බැරි වෙයි ගොඩක් වෙලාවට. මෙතන අවුවා මම යනවා පල්ලෙහාට. Dan Niko, Yamako.
Nihongo. Thank you. In Japan, we don't say thank you. We say thank you. Thank you. Thank. Jadi Latin nih. නාඩීකින් ට්‍රේන් එක නෝ ඒකට ගිහලා යන්න ඇති. ඊපස්සේ ආයෙ දුවන්න ඕනේ බස් එකට. උණිකිරියක් ගත්ත බඩට දාගන්න මඩි කිලෝ.